ඕනේ. පොඩි සමන් දෙකලගේ මගේ පස්ටින් එලවන් එනවා. පුළුවන් නම් මාව බේර ගන්න. කොහොම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් පොලිසියට කියලා පුළුවන් නම්. හායි. මේ ඉන්නේ සානක බ්‍රෝ. සානක වෘත්තියෙන් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. සානකයි එයාගේ වයිෆුයි ජීවත් වුණේ ගාල්ලේ. ඒ දෙන්න කොළඹ පදිංචියට යන්නයි හදන්නේ. ඉතින් මෙච්චර කලබලයක් වෙන්නේ මොකද්ද සානකගේ අතින් වෙච්ච වැරද්ද? කතා ඉවරනකම ඔයාලා බලන්නකෝ. හෙලෝ මේ අදවා කියව යාළුවනේ පොඩි සමන් දෙකලගේ මගේ පස්ටින් එලවන් එනවා. පුළුවන් නම් මාව බේර ගන්න. කොහොම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් පොලිසියට කියලා පුළුවන් නම්. හායි. මේ ඉන්නේ සානක බ්‍රෝ. සානක වෘත්තියෙන් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. සානකයි එයාගේ වයිෆුයි ජීවත් වුණේ ගාල්ලේ. ඒ දෙන්න කොළඹ පදිංචියට යන්නයි හදන්නේ. ඉතින් මෙච්චර කලබලයක් වෙන්නේ මොකද්ද සානකගේ අතින් වෙච්ච වැරද්ද? කතා ඉවරනකම ඔයාලා බලන්නකෝ. හෙලෝ මේ අදවා කියවනකන් ටැක්සි දුවන්න හිතන් ඉන්නවද? හරි බලපෑම් තාම උදේනේ. පොඩි ගානක් අතර එකතු වුණා කොස් තමයි ඉතින් එන්න වෙන්නේ. වැඩි පරක්කු වෙන්නත් එපා ඉතින්. මෙහෙ වැඩි තියෙනවනේ. මේ තත්තරයක් ඉන්න මම මේ එයාපෝට් එකේ ගහගෙන පොලිසියෙන් දැක්කොත් මට දඩ ගන්න මේක ගහන්නේ තත්තරයක් ඉන්න. හෙලෝ ඇහෙනවද? ඔව් ඇහෙනවා. මේකට අයියෝ මේක නොයිස් කැන්සලේෂන් එක සිලාවට සුපිරි බට් ක්වොලිටි. මේ තත්තරයක් ඉන්න කස්ටමර් කෙනෙක් ඉන්නවා වගේ පොඩි නේ. මලි දෙහිවලට යන්න පුළුවන් වෙයිද? පුළුවන් සර් අගින්. මොකද ඉතින් කරන්නේ? මම මේ පොඩක් පල්ලෙහාට යන්න බැලුවේ. මම සැලෝන් එකක් කරනවනේ. යුනිසෙක්ස් එක. කොල්ල කෙල්ල දෙකම මම ගාවට එනවා කොණ්ඩ කපන්න. ඒක නෙවෙයි. ඔයා කැමති දුවෙටද පුතෙටද? මම නම් කැමති කොල්ලොන්ට. කොල්ලොන්ට කැමති? මට තේරුනේ නෑ. ඒක හොඳයි. කියුණාට ඉතින් පළවෙනි ළමයා දුවෙක් වෙනා නම් හොඳයි නේ. යාළ බෝනික්කෝ අරන් සෙල්ලම් කරනානේ. නෑ මම කියන්නේ ඉතින් කෙල්ලොන්ගෙත් එහෙම වරදක් නෑ. හැබැයි අර කොල්ලෝ තරම් ආතල් දෙන්නේ නෑනේ. ඔයා කොල්ලොන්ගෙන් ආතල් ගන්නවා? බලමුකෝනේ. ඒක නෙවෙයි ඔයාගේ ටැක්ටික් මෙතන ගත්තද උතේ? හැමදාම ගන්න ඕනේ නැහැ නේ. ඒක සතියකට පාරක් විතර ගත්තාම ඇති. සතියකට පාරක් කොල්ලොන්ගෙන් ආතල් ගන්නවා? අනේ මම තාම ලංකාවේ එහෙම නීතිගත කරලා නෑ නේද මේ? මේ උදවට ආපු අය සේරම බොට් ටික පල්ලෙහා තට්ටුවට ඇද්දා. යටට ඔක්කොම ඇදලාද? මොකක්ද? මොකක්ද අනේ? ඇහුනේ නෑ. යටට ඇදලාද කියලා ඇහුවේ.